මෙන්න මේ සංස්කෘතික බයියා කියන දේ පොඩ්ඩක් අහලා ඉන්නවද? ඊට පස්සේ දෙන්නම් හොඳ උත්තරයක්. සංස්කෘතික බයියෝ කියන දේවල් අහන සංස්කෘතික බයියොන්ටත් හොඳ උත්තරයක් දෙන්න. මෙන්න මේක හොඳ රහපල්ලා මිත්‍රවරුනේ. මේක අහලා ෂෙයා කරවල්ලා. මෙරටේ සංස්කෘතියක් තියෙනවා. බුලත් පිට ටික කාලා මිනිස්සු බිමට කෙල ගහන එක, එහෙම නැත්නම් මුල්ලකට කෙල ගහන එක. මෙරටේ සංස්කෘතියේ ඒ කාලේ ඉඳලා පැවතගෙන ආපු ක්‍රියාකාරකම් දැන් බස් ස්ටෑන්ඩ් එක පේන්ට් කරලා විවෘත කරලා උත්සවාකාරයෙන් අද හවස කොළඹට ඇති වෙන මගී ජනතාව ඒක රාශී වෙන මගී ජනතාවට පහසුවෙන් යන්නට අවශ්‍ය කරන මගී ප්‍රවාහන සේවා හදලා තියෙනවද? මේවා ගැන කතා කළාද? නෑ. දැන් බුලත් පිට කෙල ගහපු එකයි මෙන්න මේ කාරණා කියන. රටේ සංස්කෘතියක් තියෙනවා. බුලත් පිට ටික කාලා මිනිස්සු බිමට කෙල ගහන එක, එහෙම නැත්නම් මුල්ලකට කෙල ගහන එක. මෙරටේ සංස්කෘතියේ ඒ කාලේ ඉඳලා පැවතගෙන ආපු ක්‍රියාකාරකම් මිනිස්සු එකපාරම මේ වගේ වෙනස් කරන්න ඕනේ තමයි. අපි යල්පැන ගිය දේවල් වලින් ඔබට ඇවිල්ලා මේ නවීකරණය වෙච්ච ලෝකේ අලුත් විදියට ජීවත් වෙන්න ඕනේ. මේක ඇත්ත. හැබැයි ඒවට අවශ්‍ය කරන පහසුකම් කොළඹ නගරය තුල හැදුවා. ගමේ අපි අම්මා තාත්තා ආච්චි සීයා ඉන්නේ නගරෙට. මේ අය සාමාන්‍ය ජන ජීවිතේ කරගෙන ආපු දේවල්. මේ කට්ටියගේ ජන ජීවිතය පිළිබඳව අපිට අවබෝධයක් තියෙනවා. මේක තුන්වෙනි පන්තියේ රටක් විදියට මේක කාලාන්තරයක් පැවතගෙන ආවා. මේක ඉස්සරහට යන්න ඕනේ. මෙයාලා කිව්වනේ ලස්සනට සිස්ටම් චේන්ජ් කරන්න. එහෙම නැත්නම් අපි අලුත් වැඩ පිළිවෙලකට යන්න. බුලත් පිට ගාම බුලත් කාලා ප්‍රසිද්ධ ස්ථානවල ගැලගැසීම සංස්කෘතිකයිලු මේ රටේ. කවුද මේ කියන්නේ? වෝට්ටුවේ නියෝජිතයෙක් කියන්නේ. බයියෙක්. සුද්ධ සිංහලෙන්ම කියනවා නම් ගෙටියෙම කියනවා නම් බයියෙක් කියන්නේ. ඒ බයියට අපි කියලා දෙන්න ඕන බුලත් කෑම බුලත් කාලා තැන් තැන් වල ගැලගෑම සංස්කෘතික නෑ එක සංස්කෘතික අංගයක් නෙමෙයි ඒක පුරුද්දක්. ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නේ ඔකට තමයි. දැන් උඹ වෙන්නන්නේ ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා. උගත්කමක් නෑ, හැකියාවක් නෑ, දන්න දෙයක් නෑ, සංස්කෘතිය දන්නෙත් නෑ, පුරුදු දන්නෙත් නෑ. ඉතින් ඔබ කොහොමද ශිෂ්ට සම්පන්න මිනිස්සෙක් වෙන්නේ? උඹ තනිකර වනචාරියෙක්නේ. යකෝ බුලත් කාලා බුලත් කෙල ගැසීම පුරුද්දක්. ඉස්සර පන්සල් වල හාමුදුරුවරු බුලත් කෑවා. ගොවියෝ බුලත් කෑවා. ගම්ම බුලත් කෑවා, රටවැසියෝ බුලත් කෑවා. හාමුල බුලත් කෑවා. සුද්දත් බුලත් කෑවා. අන්න ඒක හොඳට මතක් තියාගෙන සුද්දත් බුලත් කෑවා. ඔයාලට තේරුණාද? ඉතිහාසයෙන් එන්නේ එහෙමයි බුලත් කෑම. පන්සල් වල බුලත් කාලා කෙල ගහන්න හාමුදුරුවෝ ආන්සිපුටුව ගාවින් පඩික්කමක් වඩම්මල තියාගෙන ඉඳලා පඩික්කමට තමයි කෙල ගැහුවේ. නැත්තම් පන්සලේ හතර තිබ්බාගේ හතර කොන් වල කෙල ගැහුවේ නෑ හාමුදුරුවෝ. හැබැයි දැන් හාමුදුරුවෝ එහෙම ඉන්නවත් දන්නේ නෑ පන්සල් වල තැන් තැන් වල කෙල ගහන. එහෙනම් ඌ හාමුදුරුවෝ නෙමෙයි ඌ අනචාරියෙක්. එහෙමයි මම තාම දැකලා නෑ ඒ වගේ වීඩියෝ එකක් සමාජ මාධ්‍යයේ කොහොමුණත් ඒකයි. ඔය වලව් වලත් පඩික්කම් තියාගෙන හිටියා හාමු මහත්තුරු. හරි ඒක තමයි ඇත්ත. තැන් තැන් වල කෙල ගැහුවේ නෑ. ගොවියෝ බුලත් කාලා කුඹුරෙම කෙල ගැහුවා. එහෙමයි. ගම් වල කොල්ල කුරුට්ටත් බුලත් කෑවා, මිනිස්සුත් බුලත් කෑවා, අවුන තැන් වල කෙල ගැහුවා. ඕක තමයි වුනේ. අර පරික්කම කියන එක මොකටද තියෙන්නේ කියලා උන්ට තේරුම්ක් නැහැ. බුලත් කන්න ඕන තමයි. ඒක අවුලක් නැහැ. ඒක කන අයට පුරුද්දක් වශයෙන්. හැබැයි කෙල ගැසීම පුරුද්දක් වශයෙන් තැන් තැන් වල කෙල ගැසීම ඒක ශිෂ්ට සම්පන්න නැහැ. ඒක අශීලචාරයි. ඒක සංස්කෘතියට එකඟ නැහැ. සංස්කෘතිකත් නැහැ, එකඟත් නැහැ. බස් වල යන ගමන් කෙල ගැහුවාම කාටද කෙල වදින්නේ? ප්‍රසිද්ධ ස්ථානවල ගිහිල්ලා කාලා එතනම කෙල ගැහුවාම කවුද සුද්ධ කරන්නේ? අනික කෙල ගහනකොට ඒක තව දකින්න මිනිහෙකුට අප්‍රියාවක්. බුලත් කෙල නෙමෙයි නිකන් කෙල දම්පක් ගැහුවා. තුක් නොදකින් බයියා. තොපිට යකෝ සංස්කෘතිය අඳුර ගන්න බෑ. උඹලට චාරිත්‍ර වාරිත්‍ර අඳුර ගන්න බෑ. උඹලට පුරුදු අඳුර ගන්න බෑ. බුලත් විතරක් නෙමෙයි බුලත් කැම තන්නේ තව නරක පුරුදු තියෙනවා ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ. ඒවා හදන්න ඕන මේ රටේ නීතියන්. එහෙම තමයි මිනිස්සු සංස්කෘතික වෙන්නේ. එහෙම තමයි මිනිස්සු ශිෂ්ට සම්පන්න කරන්නේ. එහෙම තමයි මිනිස්සුන්ගේ සදාචාරය ඉස්සරහට අරන් යන්නේ. මේ රටේ නීති රද කරන්න ඕන. ඔය බුලත් කෙල ගහන එකෙක් දෙන්නෙක් අල්ලලා උන්ට දඩයක් ගහුවා නම් රුපියල් 25000ක විතර ආයේ එකෙක්වත් බුලත් කෙල ගහන්නේ නැහැ. උන් බුලත් කාලා ප්‍රසිද්ධ තැන් වල වුණත් කෙල ගිල ගනීවි. අන්න එහෙමයි නීති හදන්න ඕන. පිට රටවල් වල සිගරට් එකක් බීලා සිගරට් කොටේ බිම දාන්න බෑ ගැහුවොත් දඩයයි. මේ රටෙත් එහෙමයි. මමත් සිගරට් එකක් බොනවා. හැබැයි මම කවදාවත් ප්‍රසිද්ධ ස්ථානයක සිගරට් එක බොන්නේ නැහැ. මොකද තව එක්කෙනෙකුට ඒක අහිත කරයි. ඒගොල්ලෝ ඒක අප්‍රිය කරන සිගරට් බොන්නේ නැති කෙනෙක් හිටියොත් ඒ සිගරට් දුමේ තියෙන ගඳ ඒගොල්ලොත් ඒක ආස්වාස ප්‍රාස්වාස කරනවා. ඒගොල්ලන්ටත් ඒකේ ඒ දරා ගන්න බැරි දෙයක් ඇති වෙනවා. ඒකට තමයි නීති හදලා තියෙන්නේ මිනිස්සුන්ට
සමාජයේ ශිෂ්ට සම්පන්න වෙලා සැහැසිරෙන්න තවත් මිනිහෙකුට කරදරයක් නොවෙන්න. තමන්ගේ ප්‍රසිද්ධ ස්ථාන ජරාන කරගන්න. ඒවට තමයි ඒවා හදලා තියෙන පහසුකම්. බුලත් කෙල ගහන්න තැන් දැන් ඔබට බලා කියන්න බුලත් කෙල ගහන්න කොළඹ බස් නැවතුම් පොලේ පඩික්කම් තියන්න කියලාද? තොපිට බුලත් කන්න ඕන නම් කොළඹ ඇවිල්ලා ප්‍රසිද්ධ ස්ථානවල පඩික්කමකෝ තරම් වරෙන්. එතකොට පඩික්කමට කෙල ගහලා ගෙදර අරන් ගිහිල්ලා පඩික්කම හොදලා තියලා ඊළඟ දවසේ යනකොට තරම් වරෙන්. ඔක තමයි කියන්න තියෙන්නේ. එනිසා ශිෂ්ට සම්පන්න මිනිහෙක් වගේ දේශපාලනය කතා කරපන්. පෝට්ටුවේ ශිෂ්ට සම්පන්න මිනිස්සු නෑ දේශපාලනය කතා කරන්න. ඒ මිනිස්සුන් මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරා. ඒ නිසා තවත් ඔය පෝට්ටුවත් එක්ක ඉඳලා උඹලට දේශපාලන ගමනක් ඉස්සරහට නෑ. උඹලා තාවම කොහොම හරි කරන්නේ මොනවා හරි දෙයකින් බලලා මේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරලා ශිෂ්ටත්වය ආගම දහම ඒවා කෙනින් ජාතිවාදය වපුරගෙන එන්න ඉස්සරහට. උඹලට කොහොමත් නැගිටින්න දෙන්නේ නැහැ. අපි උඹලා කියන දේවල් වලට උඹලට අපි ප්‍රතිචාර දක්වනවා. උඹලා රැවටිච්ච මිනිස්සුන්ගෙන් මිදෙන්න. මේ කියන සත්‍ය තිත්ත ඇත්ත තේරුම් ගනිලා මේවා අහන මිනිස්සු. ඔක තමයි ඇත්ත කතන්දරේ. මේ රටේ නීති තව අද කරන්න ඕන. මිනිස්සු හදන්න නම් මේ සමාජ පුනරුත්ථාපනය කරගන්න නම් මේ සමාජ ප්‍රතිසංස්කරණයක් කරා යන්න නම් රටේ නීති තද කරන්න ඕන. හැම ගමකම ඊටම කොළඹ පිටකොටු විතරක් නෙමෙයි ගමේ බස් ස්ටෑන්ඩ් එකෙත් ඒක තියෙන්න ඕන. කොළඹ පාසල් විතරක් නෙමෙයි ගමේ පාසලෙත් ඒක තියෙන්න ඕන. ළමයි මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙලා ඉන්නේ. මම සිගරට් එකක් බිව්වේ අවුරුදු 27කට පස්සේ. අපි ඉස්කෝලේ යන කාලේ ගොල්ලෝ කරට්ට කාලේ ඕවා කරේ නෑ, සිගරට් බිව්වේ නෑ, බුලත් පිට ගෑවේ නෑ. ටිකක් ලොකු නාඩ පස්සේ බුලත් පිට මමත් කාලා තියෙනවා, කාලා බලලා තියෙනවා. මොකද්ද මේක කියලා අපේ සීයා හොඳට බුලත් කාපු එකෙක්. හැබැයි සීයා තැන් තැන් වල කෙල ගැහුවේ නෑ. සීයාට පඩික්කමක් තිබ්බා ගෙදර. සීයා කුඹරේ ඉන්නකොට නම් කෙල ගහනවා. තේරුම් ගනින්න මේ සත්‍ය තිත්ත ඇත්ත. නීති තද කරන්න ඕනේ මේ රටේ. එකෙක් ඇල්ලලා දෙන්නෙක් අල්ලලා 25000 ගානේ දඩ ගැහුවා නම් ඔය සිගරට් බීලා තැන් තැන් වල විසි කරනවනුයි කාලා කුණු තැන් තැන් වල විසි කරනවනුයි ඩස්බින් වලට දාන්න නැතුව බුලත් කාලා කෙල ගහනවා. අනිවාර්යෙන්ම උන්ට අල්ලලා දඩ ගන්න ඕන. CID එකෙන් දාපල්ලා හැමතැන් වලම විශේෂයෙන්ම කොළඹ නගරේ අත්අඩංගුවට අරගෙන උන්ට නීතිය කරපල්ලා ප්‍රජාතන්ත්‍රවාදී විදිහට දඩ ගහනකොට මිනිස්සු හැදේ. රට ශිෂ්ට සම්පන්න වෙයි, සමාජය ශිෂ්ට සම්පන්න වෙයි. ජය වේවා. ඔක තමයි කියන්න ඕනේ. ෂෙයා කරපල්ලා.